කොරියානු රැකියා ක්‍රමයේ වෙනසක්. දකුණු කොරියාවේ රැකියා සඳහා අවශ්‍ය භාෂා ප්‍රවීණතාවය උදෙසා ටැබ් වැනි ස්මාර්ට් උපාංග භාවිතා කරමින් පවත්වන විභාගයක් සඳහා නවීන පහසුකම් වලින් සමන්විත ඉලෙක්ට්‍රොනික විභාග මධ්‍යස්ථානය අද දින විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරපාර තලාහේන ස්ථානයේදී විවෘත කරනු ලැබුවා. කොරියානු භාෂා පරීක්ෂණ කටයුතු ටැබ් භාවිතා කරමින් නව ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට කොරියානු රජයේ මානව සම්පත් සංවර්ධන ආයතනය තීරණය කිරීමත් සමග එම ආයතනයේ ඉල්ලීම මත 2025 වර්ෂයේ සිට පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා වැඩි පහසුකම් ඇති වරකට රැකියා අපේක්ෂකයින් වැඩි ප්‍රමාණයක් සඳහා විභාග පැවැත්වීමට මෙම නව මධ්‍යස්ථානය ආරම්භ කර ඇත. පරීක්ෂණ සඳහා අවශ්‍ය ටැබ් පහසුකම් කොරියානු රජය විසින් ලබා දී ඇති අතර නව ගොඩනැගිල්ලේ පරීක්ෂණ කටයුතු සිදු කිරීමේදී එක් සැසියක් සඳහා අපේක්ෂකයින් 100 දෙනෙකු පෙනී සිටීමට හැකියාව ලැබෙන අතර දිනකට 400 දෙනෙකුගේ පරීක්ෂණ ඒ අනුව මෙම නව විද්‍යාගාරය තුළ පැවැත්වීමට හැකියාව ලැබේ. E9 වීසා කාණ්ඩය යටතේ කොරියානු රාජ්‍ය රැකියා ලබා දීම සඳහා කොරියානු රජය හා ශ්‍රී ලංකා රජය 2004 වර්ෂයේදී අස්තන් සබා ඇති අවබෝධතා ගිවිසුම අනුව කොරියානු රැකියා වැඩසටහන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. දකුණු කොරියාවේ රැකියා අවස්ථා ලබා දීමේදී කොරියානු භාෂා පරීක්ෂණයට පෙනී සිටීම අනිවාර්ය වන අතර 2014 වර්ෂයේ වන විට පරිගණක මාධ්‍ය භාවිතා කරමින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ භාෂා පරීක්ෂණය පැවැත්වීමට ශ්‍රී ලංකාව ආරම්භ කළ අතර පන්නිපිටිය නගරයේ ගොඩනැගිල්ලක මෙම විභාග ක්‍රමය මෙතෙක් පවත්වාගෙන ගිය බවයි තොරතුරු වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් නව විභාග මධ්‍යස්ථානයේ විවෘත කිරීමේ අවස්ථාවට දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති එවැගේම විදේශ නියුක්ති කාර්යාංශයේ සභාපතිතුමන් සාමාන්‍ය අධිකාරීතුමන් ඇතුළු පිරිසක් සහභාගී වූ බවට තොරතුරු වාර්තා වෙනවා. මේ අනුව කොරියානු රැකියා සඳහා අපේක්ෂාවෙන් විභාගයට පෙනී සිටීමට සිටින අපේක්ෂක අපේක්ෂිකාවන්ට නව ක්‍රමවේදය ඔස්සේ කඩිනමින් මේ පහසුකම් ලබා ගැනීමේ හැකියාව ලැබෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.